හෙලෝ ගයිස් කොහොමද ඉතින් මගේ අලුත් වීඩියෝට වල සාදරයෙන් පිළිගන්නවා. ඔයාලට මතකද මම මීට මාසයකට කලින් Hitem 5 එකේ අලුත් account එකක් හදලා අලුත් gig එකක් දැම්මා. හරියට මාසෙකට කලින් තමයි දැම්මේ. ඉතින් ඇත්තම සතුටුයි කියන්න මාසයක් යන්න කලින් මාසෙකට දවසක් දවස් දෙක තුනක් යන්න කලින් හරියට මේකට ඕඩර් කරලා තියෙනවා. ඒක මගේ ෆස්ට් ඕඩර් එක අලුත් account එකේ ෆස්ට් ඕඩර් එක. ඉතින් මේ මම ඔයාලට challenge එකක් කරා අනිවාර්යයෙන්ම මාසයක් ඇතුළත ගන්නවා කියලා. ඉතින් ඒක මම මේ challenge එක win කරා. ඇත්තම සතුටුයි මාසයක් ඇතුළත ඕඩර් එක ගත්ත එක ගැන. මම මේ වීඩියෝ එකේදී ඒ ආපු ඕඩර් එක ගැන කියලා දෙනවා කොහොමද ඒකත් එක්ක මම වැඩ කරේ මේ ඒ ක්ලයන්ට් එක්ක මම කොහොමද වැඩ කරේ ඊට පස්සේ මොනවද ඒ ක්ලයන්ට් මට එව්වේ ඒපු ෆයිල් එක මම මොනවද කරේ එඩිට් කරේ කොහොමද මේ ඒ ටික මම මේ වීඩියෝ එකේදී කියලා දෙනවා. ඉතින් මිස් කරගන්න නැතුව අනිවාර්යයෙන්ම වීඩියෝ එක බලන්න අන්තිම වෙනකම්ම. ඊට කලින් මට මගේ ෆොටෝග්‍රැෆි වැඩ වගේක් තියෙනවා කරන්න. ඒ ටිකට ගිහිල්ලා ඇවිල්ලා තමයි මම මේක කරන්නේ. ඉතින් මුලින්ම තියෙනවා හොටෙල් එක ෂූට් එකක් කරන්න. ඊට පස්සේ බේබි ෂූට් එකක් තියෙනවා. ඉතින් අපි බලමු අද දවස කොහොමද වෙන්නේ කියලා. අපි දැන් අද ෂූට් එක් කරන ලොකේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. මේක විලා එකක්. මේක මාරම ලස්සනයි. මේක හන්දක් උඩ තමයි තියෙන්නේ. එතකොට ඒ view එක මාරම ලස්සනයි. නිදහස් හරිම කාම් පරිසරයක් තියෙන්නේ. මේ ක්ලයන්ට් අපිට ප්‍රොජෙක්ට් එක බාර දුන්නේ එයාට booking.com එකට දාන ෆොටෝස් ටිකයි ඒ වගේම එයාගේ වෙබ්සයිට් එකට දාන්න ඕන වීඩියෝ එකයි අරගෙන දෙන්න කියලා. ඉතින් අපි මුලින්ම වීඩියෝ එක ගන්න ඩ්‍රෝන් එක ෆ්ලයි කරලා ඩ්‍රෝන් ෂොට් ටික අරගෙන ඒ අතොතිද මම කැමරාස් ටික සෙට් කරගත්තා. ඒ වගේම ලයිට් ටික සෙටප් කරගත්තා. අපි මේ ෂූට් එකේදී වීඩියෝස් වලට යූස් කරේ DJI AR3 ඩ්‍රෝන් එකයි. ෆොටෝස් වලට යූස් කරේ Sony A7 III කැම් එකයි 16-35mm ලෙන්ස් එකයි. ඒ වගේම ලයිට් එකක් විදිහට යූස් කරේ Godok AD600B එක. ඊට පස්සේ මේ විලා එකේ pool area එක, kitchen area එක, ඒ වගේම lobby area එක අපි shoot කරලා ඉවරලා තමයි අපි කාමරවල shoot කරන්න ගියේ. ඔයාලට දැන් මේ පේන්නේ රූම් එක shoot එක කරන විදිය. අපි සාමාන්‍යයෙන් මේ වගේ ෆොටෝස් ගනිද්දී ට්‍රයිපොඩ් එකක් යස් කරන්න. මොකද කැමර එක අපිට එක හෙල්ලෙන් නැතිවෙන්න තියාගන්න තමයි ට්‍රයිපොඩ් එක යස් කරන්නේ. ඔයාලා කැමතිනම් ෆොටෝග්‍රැෆි ගැන ඉගෙන ගන්න. ඒ කියන්නේ මේ වගේ ෂූට් එකක් කරන්නේ කොහොමද, ෆොටෝග්‍රැෆි ටිප්ස් මොනවද, වෙඩින්ග්ස් කරන්නේ කොහොමද, ඉවෙන්ට් ෆොටෝග්‍රැෆි කරන්නේ කොහොමද, ඔයාලට දැනගන්න මොන හරි දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම ඉස්සරහා වීඩියෝස් වලදී ඒවට රිප්ලයි දෙන්නම්. දැන් මම ඔයාලට පෙන්නන්නම් ෆොටෝස් ටික එඩිට් කරලා ඉවරයෙන් පස්සේ කොහොමද ෆයිනල් අවුට්පුට් එක ආවේ කියලා. ඊට පස්සේ අපිට තිබුණේ බේබි ෂූට් එක. අපි මේක ෂූට් කරන්න දාගත්තේ ෆෝට් එකේ. ඊට පස්සේ අපි බේබි ෂූට් එකට අදාළ වෙන බඩු ටික ඉක්මනට සෙටප් කරගෙන බේබි ෂූට් එක පටන් ගත්තා. බේබි ෂූට් එකක් කරන එකත් එච්චර ලේසි දෙයක් නෙවෙයි. මොකද බබාලත් එක්ක වැඩ කරන එක එච්චර ලේසි දෙයක් නෙවෙයි. එයාලා දඟලන හින්දා චුට්ටක් අමාරුයි ෆොටෝස් ගන්නත්. ඔයාලට අපේ පේජ් එක බලා ගන්න පුළුවන් චොකෝබිබි ෆොටෝග්‍රැෆි කියලා Facebook එකේ සර්ච් කරලා බලන්න. මම ඔන්න ලින්ක් එකක් දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකට. ඒකේ තමයි අපේ Facebook පේජ් එක. හරි වැඩ ටික ඉවරලා දැන් තමයි ආවේ. ඉතින් ඔයාලා දකින්න ඇති වීඩියෝස් මම දැම්මා මේ ඩ්‍රෝන් ෂොට් ටිකක් ඒ හොටෙල් එකේ කරපු ෂූට් එකේ. ඊට පස්සේ මම ෆොටෝස් ගත්ත විදිය මේ මම පැත්තෙන් දැම්මා. මේ ඔයාලා දකින්න ඇති ටික. ඒ වගේම බේබි ෂූට් එකක් ඉවර කළා තමයි ආවේ. අපි දැන් බලමු 5 එකේ ඕඩර් එක මොකක්ද කියලා. මේ තියෙන්නේ ඕඩර් එකක් ආවම ඩෑෂ්බෝඩ් එකේ පෙන්වන විදිය. මේ ඕඩර් එක මට ඩිරෙක්ට් දාපු ඕඩර් එකක්. ඒ කියන්නේ කලින් කිසිම මැසේජ් එකක්වත් දාන්න නැතුව තමයි ඩිරෙක්ට් ඕඩර් එක දාලා තියෙන්නේ මගේ බේසික් පැකේජ් එකට. මේ ඕඩේගේ ප්‍රයිස් එක $5 වෙනවා. මට මේක කරන්න බෑ පහමාරක වගේ තව කාලයක් තියෙනවා. ඕඩර් පේජ් එකට ගියන් පස්සේ අපිට මෙතන පේනවා can you change this image background to red and pink please කියලා තියෙනවා. ඒ කියන්නේ මේ image එක එයාගේ background එක change කරන්න තමයි තියෙන්නේ මේකේ. මේක AI art එකක්. ඒකේ background එක රතු පාටටයි රෝස පාටටයි change කරන්න තමයි තියෙන්නේ. ඒ client මෙතන image එක attach කරලා නැහැ. එයා WeTransfer link එකක් දාලා තියෙනවා. ඒකට ගියන් පස්සේ තමයි අපිට ඉමේජ් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කරගත්ත ඉමේජ් එක මම Photoshop එකට ඉම්පෝර්ට් කරා. මේ තියෙන ඉමේජ් එක. ඉතින් අපිට තියෙන්නේ මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක රෝස පාටටයි රතු පාටටයි චේන්ජ් කරන්න.
එයමකු කල පැලට් දිල නැහැ ගෙන කල කෝඩ් යමකු දිල නෑ තිමම රෝස පාටයි රතු පාටයි ඒ අදාළ පාටවල්වලට මේක චේන්ජ් කරන්න ඔයාලට මේ ගිග ගැන කිව්වෝත් මම ගිගේ දාන වීඩියකුත් දාලා ඇති එකත් ගිහිම් බලන්න මම මේ කරන කැටගදක ඒ මේ ජිටිං ඉතින් ඒ මේ ජිටිං කියන්නේ ඒ ජනට් කන මේජ්ජයක මොනහර දෙයක් වෙනස් කරගන්න ඕන එක ඩිටිං පාට මොනහත් තියෙනවන ඒදේ තම මං කල්ල දෙන්නේ පිටි පස සේව කරගත්ත ෆයිල් දෙක ම මේජ අප්ලෝඩ් කරලා එක ඩිලිව කරගන්න මේ තින ඩිලිව කරයින් පස ඩෑශ් පෝට් එක පෙන්න්න දිය ඒ ස්ටේටස්සක ඩිලිවර් කර වැටලා තියෙනවා ඉතින් ඔන්න ඔයගේ තමයි 5 එකේ ඕඩර් එකම ඩිලිවර් කරේ ඉස්සරහටත් ඕඩර්ස් ආවොත් මම ඔයාලට අනිවාර්යෙන් බ්ලොග්ස් වලදී පෙන්වන්න මේ ඕඩර් ආවා කියලා වැඩ කරගෙන යනකොට කොහොමද ඒක ආවේ ඒ ටික මම ඔයාලට කියලා දෙන්න. තාම මොනවද ඕඩර්ස් ගන්න මම කරේ ඒ දේවල් මම ඉස්සරහට කියලා දෙන්න. ඒ වගේම තමයි 5 වලට අලුත් කෙනෙක් ඉන්නව නම් අනිවාර්යෙන්ම 5 account එකක් හදලා ගිග් එකක් දාලා බලන්න ඔයාගේ තියෙන ස්කිල් එක හදාගෙන ඉතින් අනිවාර්යෙන්ම 5 කියන්නේ ගොඩ යන්න පුළුවන් හොඳම පාත් එකක් මං කලින් වීඩියෝස් කල් ඇති ඒටික ඔක්කොම් බලන්න ඒක ඔක්කොම කියල්දනවා කැටගරික තෝරගන්න විදිිය ඔයාගේ ස්කිල්ල එක හදා ඔයාගේ ස්කිල්ල එකට හරින කැටගරික තෝරගන්න කොහොමද ඒ කැටගරික නැරෝ කරගන්න කොහොමද සැලස්ලා අඩු විදිට ඔයාගේ ගිග්ගි හදාගන්න කොහොමද කියලා ඒ වීඩියෝ සල්දි ම ඔක්කොම කියල දෙනවා ඉතින් ඒටික බලපන ටිකෙක් නම් ගිල්ල නිවාරෙන් බලන්න එනම් වීඩියෝක ලයික තුනම් ලයිකක් දාලා අනිත් යාලුන්ට චයා කරන්න ඒවගේ තමයි ටෑන්ලක සර්පේස් කර තියාගන්න ඉස්සරහට පටන වීඩියෝස් ටිකක් කරනවා 5 ගැන ඒවගේම තමයි මොනහරි ෆොටෝග්‍රෆි කන දැනගන්න ඔොන්ද ඇති තෝනම් කමෙන්ට් එකක් දාන්න තර මම වීඩියෝස් මොනහරි බ්ලොග්ස් කරද්දි මේ ෆොටෝ ෂූට්ස් කරද්දි ඒව ගැන ඔයාලට කියලා දෙන්න මගේ තියෙන එක්ස්පිරියන්ස් ඇත් එක්ක ඒ වගේම තමයි අපේ WhatsApp group එකක් තියෙනවා ඒ WhatsApp group එකේ ඉන්නේ 5 කරන කට්ටිය ඉතින් 5 එකේ මේ දැන්ට account හදාගෙන එහෙම කරගෙන කට්ටිය ඉන්නේ ඉතින් ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් 5 එකේ එතකොට ඒ group එක හරහා ප්‍රශ්න යොමු කරලා එයාලගෙන් උත්තර ගන්න පුළුවන් ඉතින් එක එකනාට හෙල්ප් කරගෙන කරන විදිහ තමයි group එක හදලා තියෙන්නේ ඉතින් ඔයාලට කැමති නම් ජොයින් වෙන්න පුළුවන් මම WhatsApp ඒ link එක දාන්නම් මේ description එකේ ඒක මේ ජොයින් වෙන්න ඒ වගේම තමයි keywords මොනවා හරි ඕන නම් එහෙම එතන message එකක් දාන්න. ඒතර ඒක ඉන්න කට්ටිය හරි මම හරි ඒ keywords ටික ඔයාලට දෙනවා. එහෙනම් ආයි වීඩියෝ එකකින් හම්බ වෙනකම් හැමෝටම ජය වේවා.